හරි. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා මැනේජ්මන්ට් එකවුන්ටින් වල කියන්නේ කළමනාකර ගිණුම් කරන මූලික සිද්ධාන්ත වගේක්. එතකොට ඒ සිද්ධාන්ත ටිකට අදාළව 2012 ඉඳන් මේ වෙනකන් අහලා තියෙන පාස් පේපර්ස් ඔක්කොම ටික අපි සාකච්ඡා කරනවා. එතකොට පාස් පේපර් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි එකින් එක ඩිස්කස් කරා යන්. එතකොට මේ වගේ අවුරුදු වල පොඩි පොඩි මිස්ටේක් තියෙන්න පුළුවන්. ටයිප් සෙටින් කරද්දි මට එහෙම හිතෙනවා පොඩි පොඩි අවුල් තියෙනවා කියලා. එහෙනම් අපි ඩිස්කස් කරන් යන්. එතකොට ඔයා පාස් පේපර්ස් පොතක් පෙරලා බැලුවොත් මේ දේවල් කියන්නේ එක ප්‍රශ්නයක් දෙක අවුරුද්ද එහෙම වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න ටික ඔක්කොම උපුටා ගත්තේ පාස් පේපර්ස් වලින්. හරි. 2012 ප්‍රශ්නේ. පාත සඳහන් අංගයන්ට අදාළව මූල්‍ය ගිණුම්කරණයේ හා කළමනාකර ගිණුම්කරයේ වෙනස්කම් දක්වන්න 31 වෙනි ප්‍රශ්නේ. මම උගන්වද්දිම කිව්වා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකර ගිණුම්කරණයේ වෙනස්කම් වලින් තමයි වගේ A level paper එකේ 31 වෙනි MCQ එක හැදෙන්නේ කියලා. MCQ කියන්න බෑ ඒක මේ මොකද්ද වගේ වඩියන්නේ? කීටි නිශ්චිත පිළිතුරු මොකක් හරි. හරි වැඩක් නැහැ. හරි. අංගය තොරතුරු භාවිතා කරන්නේ. මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු භාවිතා කරන්නේ කවුද? බාහිර පාර්ශව. හරි. බාහිර පාර්ශව. නැත්තම් සියලු ඇල්මැති පාර්ශව කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මේකට උත්තරේ එන්න ඕනේ බාහිර පාර්ශව නැත්තම් සියලු ඇල්මැති පාර්ශව. එතකොට කළමනාකර ගිණුම්කරණයේ තොරතුරු මේ භාවිතා කරන්නේ කවුද? කළමනාකරුවන්. කළමනාකරුවන්. ඊට පස්සේ තොරතුරු වාර්තා කරන වාර ගණන. මේක මම කියන්නේ නෑ මට මතක හැටියට. එතකොට මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු වාර්තා කරන නිශ්චිත කාලයකට වරක්. ලියාගන්න නිශ්චිත කාලයකට වරක්. නිශ්චිත කාලයකට වරක්. හරි. උදාහරණයක් විදිහට අවුරුද්දක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැන් අපි එකවුන්ටින් කරන්නේ ගිණුම් වර්ෂයකනේ. 24/4/1 ඉඳන් මේ 25/3/20 ඔන්න ගිණුම් වර්ෂයක්. එතකොට මූල්‍ය දත්ත ප්‍රකාශයක් වේවා ආදායම් ප්‍රකාශයක් වේවා හදන අවුරුද්දට පාරක්. එතකොට කළමනාකර ගිණුම්කරන එහෙම තොරතුරු වාර්තා කරන වාර ගණනක් කියලා එකක් නැහැ. නිශ්චිත කාලයක වාරකුත් හදනවා. ඒ වගේම කළමනාකරු ඕනේ කිව්වොත් කළමනාකරගේ ඉල්ලීම පරිදි ඒත් කළමනාකර ගිණුම්කර වාර්තා හදනවා. එතකොට මේකට ලියා ගන්න මූල්‍ය ගිණුම්කරණයට නිශ්චිත කාලයකට වරක්. එතකොට කළමනාකර ගිණුම්කරන පැත්තේ නිශ්චිත කාලයකට වරක් හෝ කළමනාකරුගේ ඉල්ලීම මත නිශ්චිත කාලයකට වරක් හෝ කළමනාකරුගේ ඉල්ලීම මත. හරි. එතකොට 2012 ප්‍රශ්නේ තමයි ඩිස්කස් කරේ. එන්න 2013ට. හරි. මේක 2013 නෙමෙයි 2014 මං හිතන්නේ මට මතක හැටියට කොහරි මිස්ටේක් එකක් වුණා. හරි. ප්‍රශ්නක හෝ දෙක. හරි. හිතන්න එපා. අදාළ තීරුවේ ලකුණක් යොදමින් පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. මේ ලකුණක් යොදමින් කියලා තියෙන්නේ අපිට යොදන්න ලකුණ කියලා නෑ. ලකුණක් යොදමින්. හරිද? ඒ හින්දා මෙතන ඔයාලට කැමති ලකුණක් යොදන්න පුළුවන්. දැන් කිව්වොත් නිකන් හරි ලකුණ යොදන්න වැරදි ලකුණ යොදන්න කියලා ඒ අදාළ ලකුණ විතරයි යොදන්න පුළුවන්. පළවෙනි ප්‍රකාශය. කළමනාකරන ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාර පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර පාර්ශවයන්ට ආයතන තීරණ ගැනීමට තොරතුරු සැපීමයි. මොකද කියන්නේ හරිද වැරදිද? කළමනාකරන ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ හරි ව්‍යාපාර පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර පාර්ශවයන්. ඔව් නේද? අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු දෙන එක තමයි කළමනාකර ගිණුම්කරණයේ අරමුණ. එහෙනම් ඒක හරි. හරි. ඊට පස්සේ ආයතනයේ මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණක් ගිණුම් පොත්ත සටහන් කරේ. මුදලින් මයින්න පුළුවන් ඒවා විතරද ගිණුම් පොත්ත සටහන් කරන්නේ? නෑ නේද? කළමනාකරන ගිණුම්කරණයේදී අපි මූල්‍ය සහ මූල්‍ය නොවන කියන තොරතුරු වර්ග දෙකම වාර්තා කරනවා. එතකොට ඒක පෝල්ස්. මට විනාඩියක් දෙන්න.
හරි. ටිකක් හෙමිරිස්සාව හරි. එතකොට C මේ මොන මකුලක්ද නෙදුනේ. මේක වගන්න. C එකේ කියනවා ආයතනයක තොරතුරු භාවිතා කරන බාහිර පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සපයනු ලැබේ. ඒක මොකද්ද බං මට තේරුන්නේ නැහැ. තොරතුරු ආයතනයක තොරතුරු භාවිතා කරන බාහිර පාර්ශ්වයන් හා තීරණ ගැනීම සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සපයනු ලැබේ. විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සපයන්නේ මොකේද? කළමනාකරන ගිණුම් කරන්නේ. එතකොට කළමනාකරන ගිණුම් කරන්නේ තොරතුරු දෙන්නේ කාටද? කළමනාකරන නැත්නම් අභ්‍යන්තර පාර්ශ්වය විතරයි. එතකොට ඒක වැරදි. හරි. ඒක නම් පෝල්ස් පැත්තට මාර්ක් එක දාන්න ඕනේ. ඊට පස්සේ D ආර්ථික තීරණ ගැනීමේ සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් ගිණුම් කරන්නේ විකාශන වී ඇත. ඔව් ඒක ඇත්ත. හරි. ඔය කියන්නේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන තමයි ගිණුම් කර තියෙන්නේ කියලා. ඔය නිකන් ඔය අමුතු භාෂාවකින් තියෙන්නේ. නිකන් මේ මට නිකන් අර මීටර් වෙච්ච දෙයක් තමයි මේ දැන් පාස් පේපර්ස් වල ඔය true false දාන ප්‍රශ්න තියෙනවනේ. ඒ කියන්නේ මේ ඔගේ සත්‍ය අසත්‍ය තෝරන්න. ඔන්න ඔය ප්‍රශ්නවල හරිද? ඔය ප්‍රශ්නවල හරි true දෙකයි හරි දෙකක් සත්‍ය දෙකක් අසත්‍ය. ඔන්න ඔය රටාවට තමයි දැන් අවුරුදු 10ක විතර පාස් පේපර්ස් බලුවොත් තියෙන්නේ. ඔයාට හරියටම කියන්නේ මේ දෙක true කියලා ඔයාට හරියම නිශ්චිතව කියන්න පුළුවන්. අනිත් එක මොනවාද කියලා දන්නේ නැහැ. බය නැතුව පෝස්ට් දාන්න ගොඩක් වෙලාවට අර ලොකෝ පව්කාරයෙක් නෙමෙයි නම් කැරකිලා ඉන්න පුළුවන්. හරි තේරෙනවද මං කියන්නේ? 2015 ආයතනයක කළමනාකරන ගිණුම් කරන්නේ කාර්යභාරයට අදාළව පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. ඒ ආයතනයේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලැබෙයි. ඔව්ද නැද්ද? ඔව් සත්‍යයි. එයා මාක් එකක් දාමු. මොකද කරන්න කියන්නේ කියලා දීලා නැහැ. මේ ප්‍රශ්න නිකන් අර මම ටයිප් සෙටින් කරපු එකේ අවුලක්ද නැත්නම් මේක පැහැදිලි නැත්නම් නේ මන්ද? හරි. හැමෝගලම කරන්න වෙතනි. ඒ ආයතනය පිළිබඳ අතීත අනාගත තොරතුරු ලැබෙයි. ඔව් සත්‍ය ඓතිහාසික කියන මේ මොකද? ඓතිහාසික තොරතුරු සහ පුරෝගත තොරතුරු කියන දෙකම දෙනවා. හරි සෝරි මෙතන සත්‍යයි. හරි. පොඩ පොසිෂන් අවුල් වගේ ස්පේසස් තියෙන. හරි C. එය ගිණුම් කරන ප්‍රමිත වගේ නියම කරන ලද තොරතුරු සපයයි. වැරදි නේද? ගිණුම් කරන ප්‍රමිත අදාළ වෙන්නේ මූල්‍ය ගිණුම් කරන්නට. ඒක අසත්‍යයි. GTA 6 trailer breakdown. ඕලා බෙන්නත් දන්නේ නැහැ. 25 එනවා කිව්වා තාම මේ 25 එන්නේ නැලුනේ 26. හරි. දැන් අර මම මෙතන කියපු තියරියට අනුව බලන්න මේ දෙක ලොවෙත් මේ true නේ. මේ දෙක true කියලා දන්නවා. එහෙනම් ඊගාව එකත් පෝර්ට්ස් වෙන්න තමයි 80%ක විතර ඉඩකඩ තියෙන්නේ. එය ආයතන පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශ්වයන් ඔවුන්ගේ ඉල්ලීම මත තොරතුරු හරි. කළමනාකරන ගිණුම් කරන එකකට ඕන විදියට බං මේ ඕන එකට තොරතුරු දෙනවා නෑ. කළමනාකරුවන්ට විතරයි. ඒක පෝස්ට් අසත්‍යයි. හරි බලන්න මේ. ඒක සත්‍යාපනය වුණානේ අර කලින් මං කියපු ෆැක්ට්ස් එක. පොඩ්ඩක් ඉංග්‍රීසි ප්‍රොනවුන්සියේෂන් අවුල් ෆැක්ට්ස්. ඕකේ. හරි. ඊට පස්සේ 2016 පහත කාර්යයන් කළමනාකරන ගිණුම් කරන්නේ විෂය පතයට ඇතුළත් වන්නේද යන්න සඳහන් කරන්න කියලා ප්‍රකාශ වගේක් දීලා දිනවා. හරි. භාණ්ඩ මිල කිරීම සඳහා පිරිවැය තොරතුරු සැපීම. හරි. දැන් කළමනාකරන ගිණුම් කරන්න කියන තව නමක් තමයි මේ පිරිවැය ගිණුම් කරන්නේ කියන්නේ. පිරිවැය කියන වචනේ ගෑවුන තැන මතක තියාගන්න කළමනාකරන ගිණුම් කර. ඒක හයිලයිට් කරගත්තොත් කමන්නේ පිරිවැය කියන වචනේ පිරිවැය ගෑවුනා කියන්නේ එතන තියෙන්නේ කළමනාකරන ගිණුම් කරන්නේ. එහෙනම් ඒක ඔව්. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කළමනාකරන ගිණුම් කරන්නට අයිති එකක්ද? නෑ. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන හදන්නේ මූල්‍ය ගිණුම් කරන එක නැත. දිගු කාලීන ආයෝජන ව්‍යාපෘති ඇගීම ආයෝජන තීරණ කියලා පාඩමකුත් තියෙනවා බම් මේ කළමනාකරන ගිණුම් කර පාඩමක්. ඔව්. එහෙනම් අපි අර තියරියට අනුව ඊගාව එක මොකක් වෙන්නේ නැද්ද? true the false ද?
බලන්න දෙන්න පෝස්. ගිනුම් කරන අනුපාත මත ආයතනගේ ලාභදායීත්වය විශ්ලේෂණය කිරීම. ඔව් තීරයෙන් පිට පයින්නවා. ඒක ඔව්. හරි. තීරයෙන් පිට පයින් අවස්ථාව. හරි මගේ. හරි. දැන් 2016 ඔහම පේපර් එක ලියවන පට්ට පව්කාරය. හරිද? නිකන් අර දෙකක් ට්‍රූ වෙනවා දෙකක් ෆෝල්ස් වෙනවා කියන මේ අර තියරියෙන් පේපර් එක ලියන්නේ කිය තු පට්ට පව්කාරය. මේ බලන්න මේකේ තුනක් ට්‍රූ වෙලා එකයි ෆෝල්ස් වෙලා තියෙන්නේ. හරි. හෙන ගහනවා නේද? හරි. එතකොට 19 ප්‍රශ්න. අන්තිම ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ. ආයතනයක කළමනාකරන ගිණුම් කරන තොරතුරු වලට අදාළව පහත ප්‍රකාශ සත්‍යද? සත්‍ය නම් T දාන්න, අසත්‍ය නම් false කියන්නේ F දාන්න කියලා කියන්නේ. අර මේ කලින් ඒවා කියලා නෑ මොකද්ද දාන්න ඕන සංකේත කියලා. අපි හිතිච්ච ඒවා දැම්ම. හැබැයි මේකේ එහෙම බෑ. සත්‍ය නම් T මගින්ද එහෙමත් නැත්නම් අසත්‍ය නම් ඒ කියන්නේ බොරු නම් false මගින් තමයි පෙන්වන්න තියෙන්නේ. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශය පිළියෙල කරන මොන බොරුද කළමනාකරුවන්ගේ භාවිතයට පිළියෙල කරන්නේ මොනවාද? විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. false. ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූල මූල්‍ය වාර්තා පිළියෙල කරනවද කළමනාකර ගිණුම් කරන්නේ? නෑ ඒකත් බොරු. හරි. මේක අර තීරණය ව්‍යාපාරයේ අතීත මෙන්ම අනාගත තොරතුරු සපයයි. ඒක ඇත්ත. අතීත තොරතුරු සපයන අනාගත තොරතුරු සපයනවා කළමනාකර ගිණුම් කරන්නේ. ව්‍යාපාරයක් කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය එක. ඔව් ඉතින් කළමනාකර ගිණුම් කරන කියන්නේ ඒකනේ. උගේ ඉල්ලීම මත තමයි ජනනය කරන්නේ. දැක්කද? හරි. true දෙකයි false දෙකයි. හරි පොඩ්ඩක් 2016 තමයි මේ පොඩ්ඩක් අර හාලා තියෙන්නේ. 2021 අද අපි කතා කරන අන්තිම ප්‍රශ්නේ. ආයතනයක කළමනාකරන ගිණුම් කරන තොරතුරු වලට අදාළව පහත ප්‍රකාශ අර කලින් වගේමයි සත්‍ය නම් T ද අසත්‍ය නම් false කියන්නේ F ද සඳහන් කරන්න ප්‍රකාශය දීලා තියෙනවා. තොරතුරු සැපයීමේදී ආයතනයේ අභ්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය කරයි. ඔව්. ඒක ඇත්ත. අභ්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය කරනවා. ආයතනයේ මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු දෙවර්ගයම සපයයි. ඔව්නේ. ආයතනයේ කළමනාකරුවන්ට තීරණ ගැනීමට තොරතුරු සපයයි. ඒකත් හරි. ආයතනයේ අනාගත තොරතුරු පමණක් සපයයි. මේ පමණක්. හරි. මේ වචන කියන දේවල් හරි ප්‍රබලයි. පමණක්. දැන් හිතන්න පමණක් නැතුව ආයතනයේ අනාගත තොරතුරු සපයයි කියවුවොත් මේක අපිට true ද ගන්න වෙන්නේ false ද? හරි. true ගන්න වෙනවා. true නේ. ආයතන අනාගත තොරතුරු සපයයි කිව්වොත් අපිට මේක ඔව් ඇත්ත කියලා ගන්න පුළුවන්. දැන් පමණක්ද නෑ. අනාගත තොරතුරු විතර නෙමෙයි අතීත තොරතුරු සපයන. එහෙනම් මේක false. හරි. ඒක false. එතකොට අද අපි කතා කරා 2012 ඉඳන් 2021 වෙනකන් අපි කලින් කතා කරපු තියරි කොටස් වලට අදාළව පාස් පේපර් ප්‍රශ්න සෙට් එකම. එතකොට මේක මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල දෙවනි වීඩියෝ එක. ඉතින් අපි ටට්ටක් ගාලා සිලබස් එක කතා කරන් යන්. එහෙනම් ඉතින් ලයික් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. පල්ලෙහා තියෙන WhatsApp group එකට join වෙන්න. එතකොට ඒක දාන පේපර්ස් ටික කරන්න. මේ පේපර්ස් වල ඩිස්කෂන් ටික බලන්න. වැඩ කරගෙන යන්න.